සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම After Effects video series එකේ ගෙන 13 වෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඔයාලා දැක්කා වගේ 2D animation එකක් අපේ vector image එකකින් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. After Effects එක ඇතුළට ආවට පස්සේ ඔයාලට සුපුරුදු ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට project panel එකේදී මම අවශ්‍ය කරන vector image දෙක මේ විදිහට download කරන් තියෙනවා. මම මේක දැන් composition එක හදා ගන්නවා. අපිට ඕන ගන්නට මම මේක තප්පර 5කට වගේ දා ගන්නවා. ඒ වගේම රිසලූෂන් එක 1080p රිසලූෂන් එකක් මම දෙනවා. මෙතනින් මේක ඔයාලා කැමති විදිහකට ඔයාලට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. මම මේක ඕකේ කරගත්තට පස්සේ අපේ කම්පොසිෂන් එක හැදලා තිනවා. ඊට පස්සේ දැන් අපි මේකේ මුලින්ම ඉම්පෝට් කරගමු අපේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඔයාලට පේනවා බෑග්ග්‍රවුන්ඩ් එක දැන් මේකේ ස්කේල් එක වැඩි. මම මේක ගාන්ට් සෙට් කරගන්නවා. ඔයාලට පුළුවන් මේක ස්කේල් කරගන්න මේ විදිහට ඉස්සර කරබලා. එහෙමත් නැත්නම් ඔයාලට ෂෝට්කට් කී එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ලේයර් එක සිලෙක්ට් කරලා control එකයි alt එකයි F එකයි බණ්ඩ. එතකොට මේක ගාන්ට කම්පොසිෂන් එකට සෙට් වෙනවා. ඒක පොඩි ෂෝට්කට් කී එකක්. මම ඉස්සරහට After Effects වල ෂෝට්කට් වීඩියෝ සීරීස් එකක් අරන් එනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ අපි තියෙන බෝයිව ඉම්පෝට් කරගන්න එක මේ විදිහට. එකත් අර වගේ තියෙනවා. හැබැයි මේකෙදි ඔයාලා control එකයි alt එකයි මෙහෙම දෙන්න එපා. එතකොට අර ගාන්ට ස්ට්‍රෙච් වෙලා තමයි හිටින්නේ. ඒක නිසා මම මේක undo කරගෙන මම මේක මට ඕන ගානට ස්කේල් එක අඩු කරගන්නවා මෙන්න මේ විදිහට. අපි දැන් බලමු මේක මුලින්ම ඇනිමේට් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලට ඕන ගානට මේක හදාගෙන ඉන්න ඕන. මෙන්න මේ විදිහට හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේකට puppet tool එක use කරන්න. ඉතින් puppet tool එක ඔයාලගේ තියෙන මෙතන After Effects එකේ උඩ tool bar එකේ මේ කෙළවරේ අන්තිමටම තියෙන ඔයාලට එතනට අරන් ගියොත් මේකේ උඩ click කරගෙන හිටියොත් මේකට අදාළ tool set එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ හැම tool එකක් ගැනම deep කතා කරන්න යන්නේ නැහැ. මම අද අවශ්‍ය tool ටික විතරයි කතා කරන්නේ. ඉතින් අපි මුලින්ම බලමු මේ position කියන tool එකෙන් මොකක්ද දෙන්නේ කියලා. puppet position pin tool කියන එකේ ඔයාලට මේ control එකයි p එකයි ගහපුවම ඉස්සරහ shortcut එක දීලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. අපි ඊට කලින් මෙන්න මේකේ අවශ්‍ය කරන background animation ටික මුලින්ම හදාගෙන ඉතින් බෑග්ග්‍රවුන්ඩ් ඇනිමේෂන් එක හදාගන්න මුලින්ම අපිට මේකෙදි පොසිෂන් කී එකක් ඇඩ් කරගන්න වෙනවා. මොකද මේ බෝයි පල්ලෙහි දැන් උඩට එන ඇනිමේෂන් එක තමයි මුලින් හදාගත්තේ. ඉතින් අපි ඒකට හදාගන්න මේ විදිහට බෝයි ලේයර් එක සිලෙක්ට් කරලා මම මේකෙදි පොසිෂන් එකට කී ෆ්‍රේම් එකක් සෙට් කරගන්න. ඔයාලට පුළුවන් ට්‍රාන්ස්ෆෝම් සෙක්ෂන් එකේ පොසිෂන් කියන කොටසට ගියාම ඒකේ තියෙන කී ෆ්‍රේම් එකක් ඔයාලට මෙතනින් සෙට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක ප්ලේ හෙඩ් එක චුට්ටක් ඉස්සරහට අරගෙන තප්පර සාමාන්‍ය ෆ්‍රේම්ස් 20ක් වගේ අරන් ගියට පස්සේ මම මෙතනින් ආයෙ කී ෆ්‍රේම් එකක් දෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි කලින් හදාගත්ත කී ෆ්‍රේම් එකට ආපහු ප්ලේ හෙඩ් එක අරන් යන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් අපේ මෙන්න මෙතන move tool එක සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට කැරක්ටර් එක මූව් කරන්න අපිට ඕන පැත්තට මේක ඔයාලට ඕන පැත්තකට ඔයාලා කැමති පැත්තකට මූව් කරන්න පුළුවන්. මම මේක දැන් පල්ලෙහාට මූව් කරගන්න. ඔයාලට පුළුවන් කීබෝඩ් එකේ shift එක ප්‍රෙස් කරගත්තොත් ස්ට්‍රේට් ලයින් එකක් ඔයාලට ගන්න පුළුවන්. ස්ට්‍රේට් ලයින් එක තනිකර කෙලින් ලයින් එකක් ඔයාලට ඕන පැත්තට ගත්තොත් මෙන්න මේ විදිහට තමයි shift එක ප්‍රෙස් කරගෙන ඔයාලා මේ මූව් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ විදිහට පල්ලෙහාට මේක අරන් ගිහිල්ලා අතාරනවා. අපි දැන් මේක ප්ලේ කරලා බැලුවොත් මෙන්න මේ විදිහට තමයි එන්නේ. මම මේක ස්මූත් කරගන්න key frames දෙක ease කරගන්න keyboard එකේ shortcut key එක F9 press කරලා. ඉතින් ඔයාලට පුළුවන් graph edit එක මෙන්න මේ විදිහට හදාගන්න. ඔයාලගේ කැමති විදිහකට හදාගන්න පුළුවන්. මම අර මුලින්ම speed ඇවිල්ලා ඊට පස්සේ slow වෙන්න ඕන නිසා මම මෙන්න මේක මේ විදිහට හදාගන්නවා. ඊට පස්සේ ඔයාලට මේක ප්ලේ කරලා බැලුවොත් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඔයාලට මේක speed එක එහාට මෙහාට කරගන්න පුළුවන්. මේක එන වේගෙ මදි වගේ නම් ඔයාලට පුළුවන් මේ keyframe එක පොඩ්ඩක් ලං කරන්න. ඊට පස්සේ දැන් බැලුවොත් එහෙම දැන් ටිකක් වේගින් එනවා. ඉතින් ඒ වගේ ඔයාලට කැමති විදිහකට හදාගන්න මම මේක තිබ්බ ගන්න දෙනවා. මොකද ඒ ගන්න මට සෙට් වගේ ටිකක්. ඊට පස්සේ අපි දැන් බලමු මේකේ කැරක්ටර් එක විතරක් ફોකස් වෙන්න කොහොමද අපි අරගේ පොඩ්ඩක් ඔපැසිටි එක අඩු කරගන්න කියලා. ඒකත් ඔයාලට ලේසි. මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක සිලෙක්ට් කරගෙන ඔයාලට පුළුවන් මෙන්න ඕන තැනට සාමාන්‍යයෙන් අවශ්‍ය තැනට වගේ කියලා මම මෙතනින් වගේ සෙට් කරගෙන මම මෙතනින් ඔපැසිටි කියන එකට කී ෆ්‍රේම් එකක් හදාගන්නවා. ඊට පස්සේ මම ෆ්‍රේම්ස් කිහිපයක් ඉස්සරහට ගිහිල්ලා මම ආපහු මේ විදිහට කී ෆ්‍රේම් එකක් හදාගෙන මම මේක අඩු කරනවා. මෙන්න මේ ගානට ඔයාලට කැමති ගානකට මේක අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ කී ෆ්‍රේම්ස් දෙකක් ease කරගෙන ඒකෙත් graph edit එකකින් මට ඕන විදිහට මම මේක පොඩ්ඩක් හදාගන්නවා. මේක ඔයාලගේ කැමති විදිහට හදාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ මේක. හරි මෙන්න මේ විදිහට shape වගේ. ඉතින් අපි දැන් බේසික් බෑග්ග්‍රවුන්ඩ් ඇනිමේෂන් ටික හදාගෙන ඉවරයි. අපිට දැන් තියෙන්නේ අපි මේ කැරක්ටර් එකේ තියෙන ඇනිමේෂන් එක හදාගන්න තමයි. ඉතින් කැරක්ටර් එක ඇනිමේට් කරගන්න කොටසේදී ඔයාලට පුළුවන් After Effects වල තියෙන puppet tool එක use කරන්න. ඉතින් මේකේ ඔයාලා tool box එකේ උඩ තියෙන එක කෙලවරට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි paper pin එක icon එකක් වගේ තියෙනවා. මම මේක click කරගෙන හිටියා. මේකට අදාළ tools ඔක්කොම මේකේ පෙන්නනවා. මම මේකෙදි කතා කරන්නේ සාමාන්‍ය tools දෙකක් ගැන විතරයි. ඉතින් මම මේකේ puppet position pin tool කියන එක ඉස්සලා select කරගෙන මම මේ විදිහට composition එක මේ විදිහට zoom කරගන්නවා. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕනේ දැන් අපි points දාගෙන යන්න ඕනේ. සාමාන්‍යයෙන් මේකේ bend වෙන තැන් වලට තමයි point දාගෙන යන්න ඕනේ. සාමාන්‍යයෙන් අතක් නැමෙන්නේ වැලමිටින් වින්ද මම වැලමිටට point එකක් දාගන්නවා. ඒ වගේම බෙල්ලට point එකක් දාගන්නවා. අපි ඔළුව පොඩ්ඩක් එහාට මෙහාට වෙන්නේ බෙල්ලෙන් නිසා. ඒ වගේම මම ඔළුව හිස් මුදුනටත් එකක් දාගන්නවා. ඒ වගේම අතරත් එකක් දාගන්නවා.
මොකද මේ වගේ තමයි අපි සාමාන්‍ය මේක මූව් කරන්න ඕනේ. ඒ වගේ මම මෙතනට ඉනට වගේ එකක් දාගන්නවා. ඔයාලට මේ ඔයාලගේ ඇනිමේෂන් එක කරන විදිහට ඒක බලලා ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් දැන් අපි පොඩ්ඩක් මේක බැලුවොත් මූව් කරලා මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මෙයාගේ අත මූව් වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් දැන් කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක්. මොකද මේක පොඩි රෙකෝඩ් සිස්ටම් එකක්. කියන්නේ අපි මේ විදිහට මූව් කරන එක මේ After Effects ටයිම්ලයින් එක රෙකෝඩ් කරගන්නවා මේ Puppet tool එකෙන්ම. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඔයාලට ඇනිමේෂන් එක පටන් ගන්න ඕන තැනට ප්ලේ හෙඩ් එක අරන් යන්න ඕනේ. මම හිතනවා මේ හරිය කියලා. මේ හරියට විතර අරන් ආවට පස්සේ ඔයාලට පුළුවන් කීබෝඩ් එකේ control button එක press කරගෙන මේක ඔයාලට කැමති විදිහකට මූව් කරගන්න. මම මුලින්ම මෙන්න මේ විදිහට ඔළුව පොඩ්ඩක් මේ විදිහට මූව් කරගන්නවා. ඒතර ඔයාලට පේනවා පල්ලෙහා ටයිම්ලයින් එක ඔටෝ කී ෆ්‍රේම් ඇඩ් වෙවි යනවා. මෙන්න මේ මෙෂ් කියන කොටසට ගියොත් එහෙම මෙන්න ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් සානේ මෙන්න මේ විදිහට කී ෆ්‍රේම්ස් හැදිලා තියෙනවා. අපි මේක ප්ලේ කරලා බලමු. මෙන්න මේ විදිහට සාමාන්‍ය පොඩි ඇනිමේෂන් එකක් හැදිලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මම අතටත් මේකේ අතටත් හදා ගන්න ඕනේ. දැන් අත හෙලෙන්නේ නැහැ. අපි අතට දාලා නැහැ. ඒතර ආපහු සැරේ ප්ලේ හෙඩ් එක අපිට ඕන තැනට අරන් ගිහිල්ලා මෙන්න මේ හරියේදී අතත් මූව් වෙන්න ඕන. කන්ට්‍රෝල් එක ඔබාගෙන ඔයාලට පුළුවන් මේ විදිහට ස්ටොප් වොච් එකට මාරු වුණාට පස්සේ කර්සර් එක මෙන්න මේ විදිහට අතත් පොඩ්ඩක් මෙහෙම කරන්න. ඒක ඔයාලා කැමති විදිහට හදා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම දැන් ඔයාලා ප්ලේ කරලා බැලුවොත් මම මේක සාමාන්‍යයෙන් මේක ෆුල් තියෙන හින්දා ක්වොලිටි වැඩි මේකේ. එහෙම වුණාම චුට්ටක් වෙලා යනවා මේක රෙන්ඩර් වෙන්න. මම මේක පාට වගේ දාගන්න ඔයාලට පෙන්න ගන්න ඕන නිසා මෙන්න මේ විදිහට දැන් අපේ ඇනිමේෂන් එක සාමාන්‍ය ගන්නට හැදිලා තියෙනවා. මේක ඔයාලට කැමති විදිහට හදා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේ කාටුන් එකක් වුණත් හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට මේක නිකන් ස්මූත් මදි වගේ නම් ඔයාලට මේ මෙතන පල්ලෙහා දැන් අපේ කී ෆ්‍රේම්ස් ඇඩ්දලා තියෙනවා. මේ එකක් සෙට් කරාම එකක් සිලෙක්ට් කරාම මෙතන උදේ රෙකෝඩ් ඔප්ෂන් කියලා තියෙනවා. ඔයාලට එතන සිලෙක්ට් කරලා ඔයාලට මේ ස්මූත් එක සාමාන්‍ය පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන්. මේ ඔක්කොගේ මේ විදිහට ස්මූත් එක පොඩ්ඩක් වැඩි කරගත්තාම පොඩි අර නිකන් රෆ් ගතිය එහෙම නැති වෙලා යනවා මේකේ. අපි බලමු මේකෙත් රෙකෝඩ් ඔප්ෂන් වලට ගිහලා ස්මූත්නස් එක පොඩ්ඩක් වැඩි කරගමු. අපි දැන් මේක ප්ලේ කරලා බලමු. දැන් පොඩ්ඩක් තියෙන පොඩි රෆ්ලි ගතිය ගිහිල්ලා තියෙන්නේ පොඩ්ඩක්. ඒක නිසා මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඇනිමේට් කරගන්න. පොඩි zoom effect එකක් දාගෙන ඔයාලා දන්නවා ස්කේල් වලින් අපිට zoom දාගන්න පුළුවන්. මම මේ විදිහට පොඩි null object එකක් වගේ use කරනවා. ඊට පස්සේ මම මේ දෙකම null object එකට link කරනවා. මම මේවා කලින් වීඩියෝස් වල කතා කරපු නිසා මම මේවා ලොකුවට පැහැදිලි කරන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් මට අර පෙන්වන්න ඕනේ ඔයාලට. ඊට පස්සේ මම මෙතන මෙහෙම ආවට පස්සේ මම මෙතන පොඩි ස්කේල් ඇනිමේෂන් එකක් මේ විදිහට දාගෙන ඔයාලට කැමති විදිහකට මේක හදා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ ඔයාලට පුළුවන් මේ වගේ 2D කාටුන් එකක් වුණත් හදන්න. මේ සබ්ටයිල් දාන විදිහ හරිම සරලයි. ඔයාලට පුළුවන් වෙනම ෂේප් එකක් හදලා ඒකට ටෙක්ස්ට් එකක් දාලා මම ඒක දැනට කරන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක ටිකක් දික් වෙනවා ඔක්කොම කරන්න ගියොත්. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට සරලව මේ Puppet tool use කරලා මේ විදිහට පොඩි ඇනිමේෂන් එකක් හදාගන්න. ඉතින් මේ වගේ ගොඩක් මේ වගේ සාමාන්‍යයෙන් ඔය ගොඩක් කතන්දර වලට එහෙම සෑහෙන ඉල්ලුම තියෙනවා. ඔයාලට මේ විදිහට කතාවක් වුණත් හදා ගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ මේ graphic element ටික ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න තමයි මම කලින් වීඩියෝස් වල මේ ගොඩක් කියලා තියෙනවා මේවා ගන්න sites එහෙම. මම මේ ටික ගත්තේ prepic කියන එකෙන් prepic කියන site එකෙන් තමයි ගත්තේ. තව ගොඩක් sites තියෙනවා. ඉස්සරහට මම ඔයාලට ඒ sites ටික ඔක්කොම දෙන්නම්. ඉතින් අපි මං හිතනවා මේකෙදි ඔයාලට තේරෙන්නේ නැති කියලා සරලව මේ සානේ වැඩේ වෙන විදිය. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.